ලංකාවේ පළවෙනි ලැවෙන්ඩර් වගාව මේකට අපි කියන්නේ ෆ්‍රෙන්ච් ලැවෙන්ඩර් කියලා. ලෝකේ සාමාන්‍යයෙන් ලැවෙන්ඩර් මල දකින්න පුළුවන් ඕනම රටක අවුරුද්දට එක වතාවයි. නමුත් අපිට මේ නූර්ලී තියෙන විශේෂත්වය නිසා මේ එලිවේෂන් එක නිසා අද අපිට හැකි වෙලා තියෙනවා ලැවෙන්ඩර් මල් දවසේ අවුරුද්දේ දවසේ 365ම ලැවෙන්ඩර් මල් ගන්න. මේ තියෙන ලැවෙන්ඩර් එකේ මල ඕගලන්ට මේ මල් අල්ලලා මේවල සුවඳ මේ සුවඳින් පුළුවන් සයිනස් අපිට හොඳ කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ටී එක ඔයගලන්ට අපෙන් ඩිහයිඩ්‍රේට් ටී එක තියෙන ඊට අමතරව පියෝ ලැවෙන්ඩර් ඔයිල් කාට හරි ඕනෙම නම් ලැවෙන්ඩර් ඔයිල් අපේ හරහා ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ලැවෙන්ඩර් ඔයිල් ලැවෙන්ඩර් බිඳුවකින් පුළුවන් ඔයගලන්ට අපේ දෙන ඔයිල් එක ඇවිල්ලා CO2 එක්ස්ට්‍රැක්ෂන් කියලා අපි කියන්නේ. කියන්නේ 100%ක් ලැවෙන්ඩර් ඔයිල් එක. ඒකට කිසිම වෙනම ඔයිල් කිසිම දෙයක් අපි ඒකට මික්ස් කරලා නැහැ. ඔයගලන්ට 100% පියෝ ලැවෙන්ඩර් ඔයිල් එක අපේ ග්‍රීන් ඒප්‍රන් ආයතනයේ ඔයගලන්ට ලැවෙන්ඩර් ඔයිල් එක ගන්න පුළුවන්. පුළුවන් ගූස්බෙරි වගාව බලන්න පුළුවන්, ස්ට්‍රෝබෙරි වගාව බලන්න පුළුවන්. අපි කොම්පෝස්ටිං කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. මේ හැමදේම ඔයගලන්ට අත්දැකීම ලබන්න ඕන නම් අපි හා එක්වන්න එකතු වෙලා මේ අත්දැකීම ගන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න ඕනේ මේ ඔයගොල්ලෝ අපි ගා හම්බෙන්න ආවස් මේ ලැවෙන්ඩර් ගහ හිමීට ජෙන්ට්ලි කියලා අපි කියන්නේ හිමීට මේ ගහ යටින් ඉඳන් උඩට අල්ලලා මේ අතේ සුවඳ මේකට අපි කියන්නේ ඇරෝමා තෙරපි කියන එක. මේකෙන් පුළුවන් සයිනස් මේ ඔයාගේ නළලේ තියෙන සෙම සහ ඔයගලන්ට සෙම්බිරිසාව අපි කියන රනි නෝස් කියලා ඒක වෙනවා නම් මේ සුවඳෙන් පුළුවන් මේ තෙරපි මේ කියන්නේ ඇරෝමා තෙරපි මේ සුවඳ ආග්‍රහණය කරලා ඔයගලන්ට පුළුවන් ඒ තියෙන ප්‍රශ්න ටික නැති කරගන්න. ඒතර ඕගොල්ලන්ට මේ සුවඳ බලන්න මම නැවතත් ඕගොල්ලන්ට ආරාධනා කරනවා එන්න. ඇවිල්ලා මේ ගස් අත ගාලා මේ ඇත්ත ඕගොල්ලෝ මෙතෙක් කල් අහලා තිබ්බ ලැවෙන්ඩර් කියන නම අහලා ඇති. ඒ සුවඳ ගැන අහලා ඇති. ටීවී එකෙන් දැකලා ඇති. නමුත් ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් කරන්න හම්බෙලා නැහැ මෙතෙක් කාලයකට. ඒ නිසා ජීවිතේ ඒ අත්දැකීමත් ලබා ගන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. මේ සුවඳ බින්දින ගමන් ඔයතර ඕගොල්ලෝ මෙතනට ආවොත් ඕගොල්ලන්ට මේ ලැවෙන්ඩර් ගහ බලලා ලැවෙන්ඩර් ගස් අත ගාලා මේ ලැවෙන්ඩර් සුවඳ ඇත්තම ලැවෙන්ඩර් සුවඳ කියන්නේ මොකද්ද? ලැවෙන්ඩර් මල කියන්නේ මොකද්ද? ලැවෙන්ඩර් ගහ කියන්නේ මොකද්ද? මේකට ෆ්‍රෙන්ච් ලැවෙන්ඩර් එක අපි ගාව තියෙන ඉංග්‍රීසි ලැවෙන්ඩර් එකත් ඕගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක ලංකාවේ පළවෙනි වතාවට අපි ගාවට ආවොත් ග්‍රීන් ඒප්‍රන් ෆාම් එකට ආවොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ එක්ස්පීරියන්ස් එක ජීවිතේට වටින එක්ස්පීරියන්ස් එකක්. රස විඳින්න පුළුවන් එකම තැන තමයි ග්‍රීන් ඒප්‍රන් ෆාම් එක. අපේ සෙන්ටර්ඩ් ගාඩන් රෙස්ටෝරන්ට් එකේ තියෙනවා. ඕගොල්ලන්ට ඒ අත්දැකීම ලබන්න එන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.